රසයි නේ. මේ පැත්තේ මෙතන මේ රතුම රතු එකක් තියෙනවා මේ ඉස්සරහා. නෑ මේ මෙතන උඩ මේ ඔය පොඩි අත්තේ අර ඒක රතුම රතු වෙලා හොඳට ලොකුවට ඉදිලා නේ. රසයි නේ. නෑ තියෙනවා ගොඩක්. අක්කා කිව්වේ එනවා කියලා දිගටම. චන්දනේ ඉදන්නේ දෝගෙන ඉක්මනට කඩා ගන්න. දෙන්නද වට? ඉතින් හොඳට නේ. කුරුල්ල බණේ අපි දිහා. කුරුල්ල කන්නේ වට. උදේ කුරුල්ලෙල්ල කෑවා. Manika, මොකද කරන්නේ? දුදු මණික. මේ අපි දෙන්නගේ අවුරුදු නිවාඩුව ගෙවුණු විදිහ. ඒකත් හරිම සැහැල්ලු හරිම ආදරණීය විදිහට. මම නම් හිතන්නේ අපේ ජීවිත සැහැල්ලු වෙන්න අපේ ජීවිත ගොඩාක් ලස්සන වෙනවා කියලා. ඇත්තටම මේ ගස් කොළන් මේ පරිසරය හිතට ගේන සැහැල්ලුව මනසට දෙන නිදහස නම් මට මේ වෙලාවේ වචන වලට පෙරලන්න බැරි තරම්. මේ වීඩියෝ ටික දකින වාරයක් පාසා මගේ මනස සැහැල්ලු වෙනවා. හරිම සතුටක් සරල බවක් ජීවිතයට එකතු වෙනවා. මම මීට කලින් වීඩියෝ එකකත් ඔයාලට කිව්වා වගේ අපි ජීවත් වෙන්නේ අඹ ඇටයක් විසි කරත් පැලවෙලා පළ දරන ශාස්ත්‍රීය භූමියක. මේ ඒකට හොඳම සාක්ෂි. මේ කුලියාපිටිය අපේ ළඟම නෑදෑයෙකුගේ ගෙදරක්. දෙවියන්ගේ පිහිටෙන් මේ වත්තේ හැම තැනම අපිට කෑමට බීමට ගන්න ඕනි තරම් දේවල් පිරීලා ඉතිරිලා. සමහර දේවල් හිතලම හිටෙව්වට තවත් ගොඩාක් දේවල් ඉබේ පැලවෙලා පළ දෙන ගස්වැල්. ඒ වගේම තමයි මේ ජීවිත හරිම සැහැල්ලුයි සරලයි. එදිනෙදා ඕනි කරන හැම දෙයක්ම වගේ එළියට බැස්සොත් හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඇත්තටම මම මේ ඔයාලට පෙන්වන්නේ හරිම ටිකයි. මොකද මට ගොඩාක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. නැත්නම් උදේ පාන්දරින්ම නැගිටලා වැස්සගෙන් කිරි ටික දොවා ගන්න වෙලේ ඉඳලම පෙන්වන්න ගොඩාක් දේවල් තිබුණත් ඒක සැහැල්ලුවෙන් විඳ ගන්න තිබ්බ ඕනෙකම නිසාම වීඩියෝ කර නොඉඳ ඒ දේවල් වලට අපිත් එකතු වෙලා සතුටින් ඒ දේවල් විඳගත්තා. හැබැයි පස්සේ ඔයාලව මතක් වුණාම හිතුණා අපරාධේ මේ දේවල් ඔයාලත් එක්කත් ෂෙයා කරගත්තා නම් කියලා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ ටික ඔයාලට ගේන්න හිතුවේ. මම හිතනවා මේ දේවල් දකිද්දි ඔයාලටත් හුඟක් ආස හිතෙනවා කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපිට උදේට කන්න අක්කයි අයියයි මඤ්ඤොක්ක ගලවනවා. ඇත්තටම මේ පළදාවට වටින් පිටින් එක එක වගාහානි නැතුවම නෙමෙයි. වල්ලූරන්ගෙන් වගේම මොනරුන්ගෙනුත් වගාවට ලොකු හානි තියෙනවා. මේ මඤ්ඤොක්ක ගහත් ගැලෙව්වට මේකේ හොඳම අල ටික වල්ලූරෝ කාලා දාලා. තව ගස් ගොඩාක් අල හොයන්න හාරලා ගලවලා දාලා. හැබැයි එහෙම වුණත් අපිට කන්න ගන්න ඇති වෙන ප්‍රමාණය නම් හොයා ගන්න අපිට ගොඩාක් අපහසු වුණේ නැහැ. ඔයාලා දන්නවද මේ විදියට හිටවල තියෙන දේක පළදාවත් අරගෙන ඒ වෙලාවෙම උයාගෙන තම්බගෙන කද්දි දැනෙන සතුට හැඟීම මොන වගේද කියලා. ඉතින් එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒක හරිම ලස්සන හැඟීමක්. ඒ වගේම දුන් ගගහ තියෙන දරලිපක ඉදෙන ව්‍යාංජනයක තියෙන රස දන්න අය නම් දන්නව ඇති. ඒ ගැන නොදන්න ඔයාලටත් ඒ හැඟීම ගන්න නිසා තමයි මම මේ වීඩියෝ එක පොඩි උනත් ඔයාලට අරගෙන ආවේ. ඉස්සෙල්ලා ගලවපු මඤ්ඤොක්කාල ටික අපිට උදේ කෑමට ඇති වුණත් මේ දෙන්නගේ වැඩේ උදේ නැගිට වෙලේ ඉඳන් අපිට ගෙදර ගෙනියන්න එක දේවල් හොයලා කාර් එකට දාන එක. කොස් පොලොස් කෙසෙල් මුව මඤ්ඤොක්කා කජු ගොම පොහොර පොල් මිරිස් එක පලා ಜಾති කෙසෙල් බෙලි වගේ එකිනෙකී නොකී හැම දෙයක්ම අපේ කාර් එකට පුරවලා. කාර් එක හරියට ලොරියක් වගේ. මම හැබැයි එහෙම කිව්වට හරි ආසාවෙන් තමයි මේ දේවල් අපිත් අරගෙන ආවේ. ඒකෙනත් වැඩිපුර ගෙනාපු දේවල් අපි දන්න හැමෝටම දීලා බෙදාගෙන තමයි අපි ඒව කෑමට බීමට ගත්තේ. අල තුනක් වල්ලුරු කාලා. අපරාදෙනේ. ලොකු මාල ටික. හොඳ මාල ටික වල්ලුරු කාලා. ඉතින් ඒක තමයි අපි ඉතින් ඒක තමයි මේ තියෙන්නේ.
අපිට තියෙන පොඩි ටික. ලොකු ටික කාලා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි අර ගලවගත්ත මඤ්ඤොක්ක ටික උදේ කෑමට අක්ක හදනවා. ඇත්තටම ගැමි කුස්සියක ගැමි ඩිපක තියෙන ලස්සන සුන්දරත්වය ගැන නම් කියලා වැඩක් නැහැ. මේ විදිහේ දරලිපක හැදෙන ව්‍යාංජනයක රස නම් අමෘතයට දෙවෙනි වෙන්නෙත් නැහැ. මඤ්ඤොක්කාල ටික සෝදලා කපලා පොතු ටික සුද්ධ කරගෙන රත් වෙච්ච වතුර එකට දාන පරක්කුවට ඒක තැම්බුණා. තැම්බුණාම පදමට ලුණු ටික දාලා වතුර පිරාගෙන ගත්තම වෙන මොනවත්ම නැතිව රස්නේ පිටින්ම මඤ්ඤොක්කා විතරක්ම වුණත් කන්න පුළුවන්. ඇත්තටම ඔයාලටත් එහෙම ආසාවක් මේක දැක්කම එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හැමෝම දන්නවා මඤ්ඤොක්ක තඹපුවම ඒකට හොඳටම ගැලපෙන්නේ කටට සැරට රසට හදපු සම්බෝලයක් කියලා. හොඳ සැර රස සම්බෝලයක් තිබ්බොත් මඤ්ඤොක්ක මිගානක්ම කිසිම කරදරයක් නැතිව ඉවර කරගන්න පුළුවන්. ඉතින් හොඳට රතු ලුණු වත්තේ ගස් වලින්ම කඩාගත්ත කොච්චි සුදු ලුණු ලුණු කැට දාලා හදපු කොච්චි සම්බෝලෙට දෙහි ටික මිරිකද්දී නම් කටට කෙල උනන එක මට වගේම ඔයාලටත් නවත්ත ගන්න බැරුව ඇති. ඒ වෙලාවේ ඒකෙන් ආපු සුවඳ රස තාමත් මට දැනෙනවා. ඒක ඒ තරම්ම රසයි. විශේෂයෙන්ම මම ඔයාලට කියන්න ඕනේ දෙහි ටික දාගෙන අතින් හොඳින් පොඩි කරලා මේ විදියට සම්බෝලේ කලවම් කරද්දි තමයි සම්බෝලේ රස දෙගුණ වෙන්නේ. හැබැයි ඒක අපි මේ විදියට පිරිසිදුවට කරගන්න ඕනේ. ඔයාලටත් මේක දැක්කම කොච්චි සම්බෝලේක රස දිවාකට දැනෙනවා ඇති කියලා මම හිතනවා. මේ විදියට තඹගත්ත මඤ්ඤොක්කා එක කොච්චි සම්බෝලයි චිකන් ව්‍යාංජනයකුයි එක්ක තමයි අපි නම් කෑවේ. කටට කෙල උනනවා නේද? අපි මේක රස වින්දා වගේම මේ වීඩියෝ එක බලලා ඔයාලත් මේක රස විඳී කියලා බලාපොරොත්තුවෙන් තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඒ විදිහට අක්කා හදපු උදේ කෑම එක බෙදාගෙන කද්දි නම් මට හැමෝවම මතක් වුණා. ප්‍රාර්ථනා කරනවා හැමෝටම මේ වගේ රසට කන්න ලැබේවා කියලා. ඒ වගේම මේ විදිහට රස කෑම වේලක් අපට දෙන්න මහන්සි වුණු අක්කේ අයියේ ඔයාලට ගොඩාක් පිං. Kan rasanya kan? Ini udah udah. Mana? Mana tuh warni? Beda dia. Mas saya ini. හරිම රසයි. Rasanya nih. හරිම රසයි. Untuk ambil lagi. හොඳට දැම්බිලා පිටි වගේ. Ini baru malu kan salah? Dipilih. Dipilih nih. Mana tak? Memang dulu tu dia. Kita ni pun ada. Dulu ni mana? Tapi warak pun dah, kan itu. මේ ඔයාලට පෙන්වන්නේ තවත් විශේෂම දෙයක්. අපි උදේට කාලා ඉක්මනට ඇඳගෙන ආවේ අඟුලිමාල මහා සෑය බලන්න. අක්කලගේ ගෙදර ඉඳන් මෙතනට තියෙන්නේ කිලෝමීටර් 10ක් විතර. ඇත්තටම කිව්වොත් පුදුම තරම් ලස්සන පන්සලක්.
ඇත්තටම හිත නිවෙන පහන් හැඟීම් ඇති වෙන තැනක්. මේක ඇතුළ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. වන්දනා කරන අයට බාධා වෙන නිසා හැමතැනම බෝඩ් ගහලා තියෙනවා වීඩියෝ කරන්න එපා කියලා. හැබැයි මම කායිකේ යන ගමන් එළිය දිගටම වීඩියෝ කළා ඔයාලට පෙන්වන්න නිසා. මේ පන්සල මාරම ලස්සනයි. ඔයාලටත් පුළුවන් නම් ජීවිතේ අනිවාර්යෙන්ම එකපාරක් හරි බලන්න එන්න ඕනේ තැනක් තමයි මෙතන. ඇත්තටම මේ එළිය ඔයාලා දකිනවා වගේම ඇතුළත් පුදුම තරම් ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. ඔයාලටත් පුළුවන් නම් එකපාරක් හරි මෙතන බලන්න, ඒ වගේම වඳින්න එන්න. මේ වීඩියෝ එක මම අරගෙන ආවේ අපිට මේ ගමන ගිහින් දැනෙච්ච සැහැල්ලුව නිදහස යම් තරමකින් හරි ඔයාලටත් දැනෙන්න දෙන්න. ඉතින් මම විශ්වාස කරනවා සුළුවෙන් හරි ඒක මට කරගන්න පුළුවන් වුණා කියලා. තව දෙයක් තමයි මම හොඳටම අසනීපෙන් ඉන්න නිසා මේ වීඩියෝ එකට වොයිස් කරද්දී යම් අඩුපාඩු වෙන්න ඇති. ඒත් පුළුවන් උපරිමයෙන් මම ඒක කළා කියලා හිතනවා. ඉතින් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙත් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. මම ශ්‍යාමා දිසානායක.